වනක්කම් අයිබෝවන් ටැමිල්ලිත් මද YouTube චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද අරගෙන යන පාඩම ගොඩක් වැදගත් වන්නේ 8 ශ්‍රේණිය ඉගෙන ගන්න ආදරණීය දුවේ පුතේ ඔයාලටයි. 8 ශ්‍රේණියේ දරුවන්ගේ පෙළ පොතේ 4 වෙනි පාඩම තමයි මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. එහෙනම් 8 ශ්‍රේණියේ දරුවන් අච්චුපොත අරගෙන 4 වෙනි පාඩම පෙළ ගන්න. ඒ කියන්නේ පොතේ 37 වෙනි පිටුව. හරි. හරිද? ලෑස්තිද දැන් පාඩම ඉගෙන ගන්න? 4 වෙනි පාඩම නාන්ගාම් පාඩම් 4 වෙනි පාඩම මාතෘකාව බලන්න කියවලා වහුප්පරයිල් ஒரு நாள் වහුප්පරයිල් කියන්නේ වහුප්පරයි කියන්නේ පන්ති කාමරය වහුප්පරයිල් කියන්නේ පන්ති කාමරයෙහි ஒரு நாள் නාල් කියන්නේ දවසක් ஒரு நாள் කියන්නේ දවසක් කියන එක නාල් කියන්නේ දිනය නැත්තම් දවසට හරි පන්ති කාමරයේ දවසක් තමයි පාඩමේ මාතෘකාව හරි දැන් බලන්නකො මාතෘකාවට යටින් ලස්සන පින්තූරයක් තියෙනවා ඒ පින්තූරයත් එක්ක පන්ති කාමරයක පින්තූරයක් තියෙන්නේ උඩින් තියෙනවා සෙට් පාඩු ஒன்று ක්‍රියාකාරකම 1 පඩත්තේ අවධානිප්පෝම් කලන්දොරේ යාඩුවෝම් පින්තූරයට අවධානය යොමු කරමු සාකච්ඡා කරමු කියලා තියෙනවා හරි එතන යටින් ලියලා තියෙනවා තරම් 8 කියලා තරම් 8 කියන්නේ 8 ශ්‍රේණිය කියන එක මේ පින්තූරය බලලා ඔයාලට පුළුවන් ද බලන්නකො නාමපද තියෙන ඒවා අඳුනගන්න මොනවාද මේ පින්තූරයේ තියෙන නාමපද? ඔයාලා දැන්ට ඉගෙනගෙන තියෙන දෙමළ වචන පාවිච්චි කරලා ලියන්න බලන්න පින්තූරයේ බලන නාමපද ටික. ඊට පස්සේ මං කියන ඒවත් එක්ක ඔයාලා ලියපුවා හරිද කියලා බලන්න. ඉස්සෙල්ලම අපිට දැක ගන්න පුළුවන් ආදරණීය ගුරුතුමියක් ඉන්නවා. පන්ති ඉදිරියේ නේද? ගුරුතුමියට කියන්නේ අපි ආසිරියෙයි. ආසිරියෙයි ගුරුතුමිය. ඊට පස්සේ මේකේ ඉන්නවා පිරිමි ළමුන් ටිකක් වගේම ගැහැණු ළමුන් ටිකක් ඉන්නවා. එතකොට අපිට පොදුවේ අපි ශිෂ්‍යයා කිව්වොත් මානවන්, ශිෂ්‍යයාව කිව්වොත් මානවී. හැබැයි මෙතන පොදුවේ හැමෝම ඉන්න හින්දා අපිට ගැහැණු ළමයි පිරිමි ළමයින්ට කවලමේ අපිට මානවර්හල් කියලා කියන්න පුළුවන් ශිෂ්‍යයෝ. ගැහැණු ළමයි වෙන්න පුළුවන්, පිරිමි ළමයි වෙන්න පුළුවන් මානවර්හල්. එහෙනම් අපිට ගොඩක් ළමයි ඉන්නවා අපි පොදුවේ ලියනවා මානවර්හල් කියලා. ශිෂ්‍යයෝ ගැහැණු ළමයි හෝ පිරිමි ළමයි. හරි. තව මොනවද? මේස තියෙනව නේද? මේසයට මේසෙයි බහුවචනය මේසෙයිහල්. පුටු තියෙනවා පුටුවට කදිරෙයි බහුවචනය කදිරෙයිහල්. ඊට පස්සේ ගුරු මේසයක් තියෙනවා ආසිරියර් මේසෙයි ගුරු පුටුව ආසිරියර් කදිරෙයි ඊට පස්සේ මේස රෙද්දක් දාලා තියෙනවා ගුරු මේසයට නේද? මේස රෙද්දට කියනවා අපි මේසෙයි විරිප්පු. ඊළඟට මල් පෝච්චියක් තියෙනවා පූච්චාඩි. පූච්චාඩි මල් පෝච්චිය. තව මොනවාද? කළු ලෑල්ලක් තියෙනවා. කළු ලෑල්ලට කියන්නේ අපි කරුම් පලහෙයි. ඊට පස්සේ පෑනක් පේන්න තියෙනවා. පෑනට අපි කියනවා පේනෙයි. දොරක් පේන්න තියෙනවා දොරට කියනවා කදබු ඊට පස්සේ අපිට ඈතින් ගස් තියෙනව නේද ගසට කියනවා මරම් ගස් කීපයක් තියෙන හින්දා මරංගල් ගස් වලටත් ඉහළින් අපිට අහස පේනවා අහසට කියනවා අපි වානම් හරි අපි ඔන්න දැන් ගොඩක් ලිව්ව නාමපද තනියම මේ නාමපද ලියන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න මොකද ඒක ඔයාලට විභාගයට වැදගත් විභාගයට ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හරි නේද? ඔයාලා ලියපුවත් එක්ක මම කියපුවා හරිද ලියපුවා හරිද කියලා බලන්න. අපි යනවා පුතේ 38 පිටුවට සෙට් පාඩු ඉරණ්ඩු නේද? සෙට් පාඩු ඉරණ්ඩු ක්‍රියාකාරකම් 2 අපි බලමු කියවලා පාඩම් பார்ப்போம் பொருத்தமான விடையை தெரிவு செய்வோம் அதன் கீழ் கோடிடுவோம் පින්තූරය බලන්නලු ගැලපෙන පිළිතුර තෝරන්නලු අදාළ පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා තමයි තියෙන්නේ. හරි අපි බලමු මොකද පළවෙනි ප්‍රශ්නය කියලා. ඉදු වෙන්න කාච්චි මේ කුමන දර්ශනයක්ද? කුමන දර්ශනයක්ද මේ? පළවෙනි උත්තරය වහුප්පරේ පන්ති කාමරයක් දෙවෙනි උත්තරය මයිදානම් ක්‍රීඩා පිට්ටනිය තුන්වෙනි උත්තරය කාලේ කුට්ට මුදැසන් රැස්වීමක්.
අපි දන්නවා මේ පින්තූරයේ තියෙන පන්ති කාමරයක්. එහෙනම් පළවෙනි උත්තරේ නිවැරදි වහුප්පරේ. 2. ಇದು ಎಂದ ವಹುಪ್ಪು මේ කුමන පන්තියක්ද මේ මොන පන්තියද? උත්තර 3යි. තරම් 7, තරම් 8, තරම් 9. තරම් කියන්නේ ශ්‍රේණියට. අපි දැක්ක පින්තූරයේ උඩින්ම ලියලා තිබ්බ තරම් 8 කියලා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය පුතේ අංක 2. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ආසිරියර් එන්න සේහිරාර් ගුරුතුමා මොකද කරන්නේ? ගුරුතුමිය මොකද කරන්නේ? එතකොට පළවෙනි උත්තරේ විදිහට පාඩම් කට්පික්කිරාර් පාඩමක් උගන්වනවා. 2 පුත්තහම් වාසිකින්රාර් පොතක් කියවනවා. 3 වරවී පදුව සේහිරාර් නාම ලේඛනය ලකුණු කරනවා. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ 3 විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ගුරුවරයා මොකද කරන්නේ? නාම ලේඛනය ලකුණු කරනවා. හරි. එහෙනම් අපි ඔන්න 38 පිටුවේ තුන්වෙනි ක්‍රියාකාරකමට යනවා. செயற்பாடு 3. ආசிரியரின் உதவியுடன் உரையாடலை செவிமடுப்போம். ගුරුවරයාගේ උදව් ඇතුව මෙම දෙබස සාකච්ඡා කරන්න තියෙන සවන් දෙන්න තියෙන්නේ. හරි. මේ දෙබසේ ඉන්නවා ඔන්න පින්තූරයේ ඇසුරෙන් දෙබසක් වෙන්නත් පුළුවන්. බලමු අපි මොකද්ද තියෙන්නේ. කොහොම හරි පන්ති කාමරයේ වෙන දෙබසක් තමයි මේ පාඩමෙන් කියලා දෙන්න යන්නේ. චරිත ටිකක් තියෙනවා. ආසිරියර් ගුරුතුමා, මානවර්හල් ශිෂ්‍යයෝ, ගීතා ජනනි කියලා ප්‍රධාන දෙන්නෙක්ගේ නම් දෙකක් දීලා තියෙනවා අපිට නේද? අපි බලමු මොනවාද මේකේ දෙබස කියන්නේ කියලා. හරි. බලමුකෝ අපි මොනවාද මේ දෙබස කියලා තියෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය ඔන්න ඔයාලා මං කියවනකන් ඉන්න එපා. වාක්‍යෙන් වාක්‍ය කියවගෙන යන්න. දැන් 8 වසරේ ළමයිනේ දැන් කියවන්න පුළුවන් නේද? පළවෙනි එක වාක්‍ය තියෙනවා වණක්කම් පිල්ලෙයිහල්. වණක්කම් පිල්ලෙයිහල් කියන්නේ ආයිබෝවන් ළමයි. දෙවෙනි වාක්‍ය තියෙනවා වණක්කම් ටීචර් ආයිබෝවන් ටීචර්. තුන්වෙනි වාක්‍ය ජනනී ඕක ජනනී තියෙන්නේ අයිනනේ නෙමෙයි. හොඳද? අයි අකුරකුත් තියෙනවනේ ඔය ජයන්න වගේ. ඒක නෙමෙයි. ඒකට වඩා චුට්ටක් වෙනස් ඒ අකුරේ යට කෑල්ල ජයන්න. හරිද? ජනනී නේට්‍රුවෙන් වරවිල්ලේ. ජනනී ඇයි ඊයේ ආවේ නැත්තේ? නේට්‍රු කියන්නේ ඊයේ. ඊයේ ඇයි ආවේ නැත්තේ? එනකු සුහමිල්ලේ ටීචර්. මට සනීප නැහැ ටීචර්. ඉප්ප උංගලුක්කු සුහමා දැන් ඔයාට සනීපද? ඉන්නුම් ඉල්ලෙයි ටීචර්. තාම නෑ ටීචර්. එන්න වරුත්තම්. මොකද්ද ලෙඩේ? ඉරුමලුම් තඩිමනුම් කැස්සයි හෙම්බිරිසාවයි. මරුන්දු එඩුත්තේංගලා බෙහෙත් ගත්තද? එඩුත්තන් ටීචර්. ගත්ත ටීචර්. කොංජම් ඕයිවු එඩුංග. ටිකක් විවේක ගන්න. ටීචර් එනක්කු මයක්කමාහ ඉරක්කු. ටීචර් මට කලන්තය තියෙනවා. ඒ කියන්නේ කලන්තය වගේ කියන එක කියන්නේ. ගීතා ඉංගේ වාංග. ගීතා මෙහාට එන්න. එන්න ටීචර්. මොකද ටීචර්? ජනනියෙයි මුදලුදවි අරෙයික්කු கூட்டிக்கொண்டு போங்க. ජනනිව ප්‍රථමාධාර කාමරයට රැගෙන යන්න. கூட்டிக்கொண்டு போங்க. සරි ටීචර්. හරි ටීචර්. ඔන්න බලන්න පොඩි දෙබසක් තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ ඔන්න දෙබස ඇසුරෙන් තියෙනවා. යන්න පුතේ 40 වෙනි පිටුව පෙළ ගන්නකෝ. செயற்பாடு 4 ක්‍රියාකාරකම 4 හරි වැරදි දාන්න තියෙන්නේ. ජනනී නේට්‍රු පාඩශාලේකු වරවිල්ලේ. ජනනී ඊයේ පාසලට ආවේ නැහැලු. හරිද වැරදිද? හරි නේද? ආවේ නෑනේ. ජනනික්කු පල්වලි. පල් කියන්නේ පුතේ දතට, වලි කියන්නේ අමාරුව. ජනනිට දත් කැක්කුමක්ලු. හරිද? වැරදි නේද? ජනනිට තිබ්බේ කැස්සයි හෙම්බිරිසාවයි. එතකොට තුන්වෙනි එක ජනනික්කු වහුප්පරිල් මයක්කම් වන්දදු. ජනනිට පන්තියේදී කලන්තය ආවලු. ඒක හරි නේද? එහෙනම් ඔන්න ඒ ප්‍රශ්න තුන අපි කරා. ඊළඟට තියෙනවා සොල්ලාරි මුහම්. ශබ්ද වචන මාලාවක් තියෙනවා. වචන හඳුනා ගන්න තියෙනවා. ඒ ටික නැති ඔයාලට තනියම කියව ගන්න පුළුවන්. සිංහල තේරුම දීලා තියෙනවනේ. දෙබස ආශ්‍රයෙන් තියෙන අමාරු වචන ටික තමයි තියෙන්නේ. එහෙනම් செயற்பாடு 5ට යන්න පුතේ 41 පිටුවේ. ඒකේ නම් තියෙන්නේ මට දැන් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි තියෙන්නේ.
ඒකෙ තියෙන්නේ නැවතත් ගුරුවරයෙකුගේ උදව්ව ඇතුව දෙබස නැවතත් සවන් දීලා චරිත බෙදාගෙන කියවන්න තියෙන්නේ. ඉතින් දැන් මේක අපිට මේ වීඩියෝ එක හරහා චරිත බෙදලා කියවන්න බැරි හින්දා ඔයාලා තනියම මේ දෙබස නැවත වතාවක් කියවලා වචන පුරුදු වෙන්න. හරි. අපි යමු 41 පිටු තියෙන ක්‍රියාකාරකම 6ට செயற்பாடு 6 බලමு. பழங்களுக்கு பொருத்தமான நோய்களை கண்டுபிடிப்போம் சரியான விடையின் கீழ் கோடிடுவோம். ඔන්න පුතේ ඔයාලට දීලා තියෙනවා 41 පිටුවේ 42 පිටුවේ පින්තූර 8ක් දීලා තියෙනවා. ඒ පින්තූර 8න් කියවෙන්නේ ලෙඩ වර්ග. එතකොට ඒ පින්තූරේ සෑම පින්තූරයක් යටින්ම උත්තර 3ක් තියෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ පින්තූරේ බලලා පින්තූරේ යටින් තියෙන උත්තර 3 කියවලා මේ පින්තූරයට අදාළ රෝගය හඳුනගන්න. අපි බලමු. පළවෙනි පින්තූරේ ළමයා ඔළුව අල්ලන් ඉන්නේ ඔළුව කැක්කුමක් වෙන්නේ නැති නේද? එහෙනම් උත්තරේ තලෙයි වලි. දෙවෙනි එක තලෙයි වලි. දෙවෙනි පින්තූරේ ඉන්න බබා මොකද්ද කරන්නේ? බඩ අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඉතින් බඩේ කැක්කුමක් තමයි. උත්තරේ පළවෙනි එක වයිට්රුවලි. තුන්වෙනි එකේ ළමයට නම් කැස්ස නේද? කැස්සට කියන්නේ තුන්වෙනි උත්තරේ ඉරුමල් කැස්ස. හතරවෙනි එකේ ළමයාගේ නම් උණ බලන ගමන් එන්නේ නේද? උණ හැදිලා. එතකොට උත්තරයක් 3 කායිචල්. අපි යමු පුතේ 42 පිටුවට. 42 ඉන්න ළමයා 42 පිටුවේ පළවෙනි පින්තූරේ ඉන්න ළමයා දතක් අල්ලගෙන ඉන්නේ. එහෙනම් පල්වලි. උත්තරේ 1 පල්වලි දතේ කැක්කුම. ඊළඟ පින්තූරේ ඉන්න ළමයට හෙම්බිරිසාව. හෙම්බිරිසාවට කියන්නේ අපි තඩිමන් හෙම්බිරිසාව. ඊළඟ පින්තූරේ ඉන්න පුද්ගලයාට වමනය. එහෙනම් වාන්දි. වමනයට වාන්දි. ඊළඟ පින්තූරේ ඉන්න කෙනා කලන්තේ දාලා. කලන්තයට මයක්කම්. ඔන්න එහෙනම් පින්තූර 4 ඇසුරෙන් අපි ලෙඩ රෝග 8ක් ඉගෙන ගත්තා. ලෙඩ රෝග කියලා මාතෘකාව දාලා වෙනම මේ ලෙඩ රෝග ටික ලියා ගන්න. තවත් ලෙඩ රෝග ගැන දැනගන්න ඕන නම් මගේ YouTube channel එකකින් කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා ලෙඩ රෝග කියලා මාතෘකාව යටතේ. එතනට ගිහිල්ලා බලන්නත් පුළුවන් ඔයාලට. හරි. අපි බලමු අපි යමු செயற்பாடு 8 43 පිටු උඩ. நோய்களின் பெயர்களை எழுதுவோம் மொழிபெயர்ப்போம். හරි. දැන් අපි අර කියපු රෝග ටික ලියන්න තමයි තියෙන්නේ මෙතන. ඒක එතකොට ඔයාලට තනියම කරගන්න පුළුවන්. මම 6 වෙනි ක්‍රියාකාරකමදී ලෙඩ රෝගවල නම් ටික කිව්වා. ඒ වගේම මම කිව්වා මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ගිහලා ලෙඩ රෝග තවත් ඔයාලට හොයා ගන්නත් පුළුවන්. නම් ලෙඩ රෝගවල නම්. හරිනේ. අපි යමු එහෙනම් පුතේ ඊළඟ ක්‍රියාකාරකමට. 43 පිටුවේ දෙවෙනි ක්‍රියාකාර යට තියෙන්නේ செயற்பாடு 9 ක්‍රියාකාරකම 9. හරි අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මේක හරිය වැදගත් පාඩමක් පුතේ. මේකේ වැදගත්කම තමයි අපි දෙමළ කතා කරද්දී යම්කිසි කෙනෙකුට විධානයක් දෙන්න අවශ්‍ය වුණාම එන්න යන්න නටන්න කන්න ඕනෑම දෙයක් කියන්න ඕන වුණාම මෙන්න මේ මෙතන තියෙන ව්‍යාකරණ පාඩමේ උදව්ව අපිට ඕන වෙනවා. හරිද? මෙතන තියෙන ක්‍රියාකාරකම 9 ව්‍යාකරණ පාඩම. ඒ කියන්නේ ක්‍රියා මූලයක් විධාන ක්‍රියාවක් බවට පත් කිරීම කියන ව්‍යාකරණ පාඩම තමයි මෙතන තියෙන්නේ. මම මෙතනදී කියන්න ඕන මේ සම්පූර්ණ ග්‍රැමර් පාඩම දැන් කරන්න අපිට වෙලාව මදි. මම ඔයාලට මේට කලින් වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා ක්‍රියාමූලයක් කොහොමද විධාන ක්‍රියාවක් බවට පත් කරගන්නේ කියලා. අනිවාර්යයෙන්ම පුතේ මේ ක්‍රියාකාරකම කරන්න කලින් මං කරපු වීඩියෝ එකට ගිහිල්ලා ක්‍රියාකාරකම කොහොමද විධාන ක්‍රියාවක් බවට පත් කරගන්නේ කියලා නීති ටික බලලා වෙනම තැනක ඒ නීති ටික ලියා ගන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට සමහර විට විභාගෙට ලකුණු 10ක් වගේ ලැබෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හරි. මම මෙතෙන්දී කෙටියෙන් කියන්නම් කොහොමද විධාන ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට ක්‍රියාමූලයක් පත් කරගන්නේ කියලා. හරි. අපි බලමු. ඔන්න තොරාට දීලා තියෙනවා ක්‍රියාමූල 3ක් තියෙනවා. පළවෙනි කොටුවේ තියෙනවා ක්‍රියාමූල 3ක්. අපි බලමු මේ මොනවාද කියලා.
තිර කියලා තියෙනවා, නඩ කියලා තියෙනවා, කඩ කියලා තියෙනවා. නේද? අපි බලමු දැන් ඒ ක්‍රියාමූල තුන කොහොමද ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට පත් කරන්නේ කියලා. ඒ ක්‍රියාමූල දැන් විධික්‍රියාවක් කරද්දී අගට ංගල් කියන අකුරු තුන යෙදෙන්න ඕනි. හරිද? දැන් මේ පළවෙනි කොටුවේ තියෙන ක්‍රියාමූල තුන ආ ශබ්දයෙන් අවසන් වෙන හින්දා ංගල් එකතු කරන්න කලින් අර වූ අකුරකුත් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට වූ අකුරත් එක්ක තමයි ංගල් එන්නේ. එතකොට ආ ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල වලට අගට වුංගල් කියන කොටස එකතු කරලා තමයි ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට පත් වෙන්නේ. එතකොට තිරවුංගල්, නඩවුංගල්, කඩවුංගල් කියලා ඒ ටික අපිට හදාගන්න පුළුවන්. එතකොට තිරවුංගල් කියන්නේ අරින්න කියන එක, නඩවුංගල් කියනවා ඇවිදින්න කියන එක, කඩවුංගල් කියනවා පසු කරන්න කියන එක. එතකොට තිරවුංගල්, තිරවුංගල්, නඩවුංගල්, කඩවුංගල් තමයි උත්තර තුන. අපි යමු ඊළඟ කොටුවට. ඒකේ තියෙනවා ක්‍රියාමූල 5ක්. ඒකේ පළවෙනි දෙක අවසන් වෙන්නේ ඊ කියන ශබ්දයෙන්. කුඩි, පිඩි කියන ඊ කියන ශබ්දයෙන්. ඊළඟ තුන වයි, තයි, කදේ. ඒ ක්‍රියාමූල තුන අවසන් වෙන්නේ අයි කියන ශබ්දයෙන්. හරිද? එතකොට අන්න එහෙම ඊ ශබ්දෙන් හරි අයි ශබ්දෙන් හරි අවසන් වන ක්‍රියාමූල ගෞරවාර්ථ විධික්‍රියා බවට පත් කරන්න අගට එකතු කරන්න යු අකුරත් එක්ක ංගල්, යුංගල් කියන එක තමයි හැදෙන්නේ. එතකොට කුඩියුංගල්, බොන්න, පිඩියුංගල්, අල්ලන්න, වයියුංගල්, තබන්න, තයියුංගල්, මහන්න, කදයුංගල්, කතා කරන්න. අපි යමු පුතේ 44 පිටුවට. 44 පිටුවේ තියෙන ඌ ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල ටික තඩවු, පූසු, කට්ටු, පොඩු. එතකොට ඒ වගේ ඒවා ගෞරවාර්ථ විධික්‍රියාවක් කරන්න අගට නිකම්ම ංගල් කියන කොටස එකතු වෙනවා. තඩවුංගල් අත ගන්න, පූසුංගල් ආලේප කරන්න, කට්ටුංගල් ගැට ගසන්න, පොඩුංගල් දමන්න. හරි. ඊට පස්සේ එතනින් පස්සේ අපිට තියෙනවා ක්‍රියාකාරකම 10 44 පිටුවේ යට ක්‍රියාකාරකම 10. එතනක් තියෙන්නේ අපිට කලින් උදාහරණ වලට හරිය අවධානය යොමු කළා තනියම මේ ක්‍රියාමූල ටිකට විධාන ක්‍රියාවක් බවට පත් කරලා හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ. අපිට උදාහරණයක් දීලා තියෙනවා කොඩු කියන්නේ දෙන්න කියන එක. එතකොට කොඩු කියන ක්‍රියාමූල ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට පත් කරාම කොඩුංගල්. සිරියුංගල් සිනාසෙන්න, නඩවුංගල් ඇවිදින්න, කළුවුංගල් සෝදන්න, සාපිඩුංගල් කන්න, කුඩියුංගල් බොන්න, තේඩුංගල් හොයන්න, කූරුංගල් පවසන්න, මූඩුංගල් වහන්න කියන එක, පිඩියුංගල් අල්ලන්න, සමෙයුංගල් උයන්න, විලෙයාඩුංගල් සෙල්ලම් කරන්න, ඒරුංගල් නගින්න. ඉතින් මෙන්න මෙහෙම තමයි පුතේ ක්‍රියාමූලයක් ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට පත් කරගන්නේ. හරිද? එතකොට මම නැවතත් කියනවා ඔයාලට මේ ක්‍රියාකාරකම කරන්න අමාරු නම් මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා ක්‍රියාමූලයක් ගෞරවාර්ථ විධික්‍රියාවක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එක බලලා මේ ක්‍රියාකාරකම 9 සහ 10 කියන දෙක කරන්න. හරි. එතකොට අපි ඒකේ අභ්‍යාස ටික ඒ විදිහට ඉවර කරනවා. 45 පිටුවේ බලන්න පුතේ සෙවි මඩුප්පෝම් උච්චරිප්පෝම් උච්චාරණය කරන්න සවන් දෙන්න තියෙන එකක් බලමු. නේට්රු ඊයේ සුහමිල්ලෙයි සනීප නැහැ කොංජම් ටිකක් මරුන්දු බෙහෙත් මයක්කම් කලන්තය මුදලුදවි අරේ ප්‍රථමාධාර කාමරය කූට්ටිකොණ්ඩු රැගෙන අර කූට්ටිකොණ්ඩු පෝංග කියලා තිබේ රැගෙන යන්න කියන එක. හරි. එතකොට ඔන්න අපි අපේ 4 වෙනි පාඩම මේ විදියට අවසන් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට 4 වෙනි පාඩමේ ක්‍රියාකාරකම් ටික කරගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙනම් මම නැවතත් අලුත් පාඩමක් අරගෙන ඔයාලව හමු වෙන්න එන්නම්. වණක්කම්.